මේ වෙන විට අපි දන්නවා සේනාධිනායක ජනාධිපතිවරයා ලෙස හිටියත් හිරුනාලිකාවට යවනවා ලිපියක් මේ අසත්‍ය තොරතුරු ප්‍රචාර කරනකොට. මම අහන්නට කැමැති මේ වෙලාවේදී මේ හිරුනාලිකාව කවමදාකවත් අසත්‍ය තොරතුරු ප්‍රචාර කළා නැහැ. හිරුනාලිකාව සහ අනිකුත් පුද්ගලික නාලිකා කිසිම වෙලාවක අසත්‍ය තොරතුරු හෙළි කළා නැහැ. ඔක්කොම කළා තියෙන්නේ පැහැදිලිව මේ රටේ වෙන තොරතුරු ජනතාවට පෙන්වීම. එහෙම නැත්නම් මාධ්‍ය නැත්නම් මේ රටේ සත්‍ය තොරතුරු කොහොමද දැනගන්නේ? දැන් එදා ඇඹිලිපිටිය සිද්ධියේදී පොලිසියෙන් හිටියා, තවත් කණ්ඩායම් හිටියා. අඩුම ගානේ පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඒගොල්ලන්ට ප්‍රශ්න ඇති වුණා. අන්තිමට මේ වෙලාවේදී හිරුනාලිකාවේ මේ පුවත ප්‍රචාර වුණා. මේ පුවත ප්‍රචාර වුණ නිසා අන්න ලහිලහියේ ගිහිල්ලා පොලිසියේ වැඩ පටන් ගත්තා. ගංජා අල්ලන්න යන පොලිසියේ කට්ටිය අන්තිමට ගංජා හොරුයි කියලා පොලිසියේ කට්ටියට නම බැදුනා. නමුත් නීතිය ක්‍රියාත්මක කිරීමේදී මතක තියාගන්න ජනමාධ්‍යයක් ලෙස ඔබතුමාලා කවමදාකවත් සත්‍යයේ තොරතුරු රටට දැනගැනීමේ නාලිකාවක් වශයෙන් හිරුනාලිකාවට ඇගිල්ල දික් කරන්න එපා. මම අහන්න කැමති වත්මන් රජයෙන් හිරු දෙරණ සිරස මේ නාලිකාව හරහා නේද ඔබතුමාලා බලය ගත්තේ? මහා කැපවීමකින් අරගලේ අරවා මේවා කළා මේ නාලිකාව වලින් ඔබතුමාලා බලය ගත්තේ. දැන් මේ නාලිකා පෙන්වන්න බැරි ඇයි? තමුන්නාලට ඔල්මාදද? පොලිසිය කෙනෙක් ලියුමක් යවනවා මේ තොරතුරු ලබා දෙන්න කියලා. ඇත්ත වශයෙන්ම ගරු පොලිස්පතිතුමනි, මම දැක්ක එක්තරා පක්ෂික කෙනෙක් කියනවා ඔබතුමා ඇඳගෙන තියන්නේ යට රතු පාට කලසමක් කියලා. හොඳයි. නමුත් පොලිස්පතිවරයා රතු පාට කලසමක් ඇඳත් සුදු පාට කලසමක් ඇඳත් ඔය කියන පුද්ගලයා මොන જાතියේද? ඒතුමාලත් එදා හිටියනේ බලේ ඉන්න කාලේ ඒගොල්ලන්ටත් ඕන විදිහට පොලිසිය හසුරවා ගත්තා. නමුත් මම විශ්වාස කරනවා ගරු පොලිස්පතිතුමනි, ඔබතුමා මොන ෂර්ට් එක ඇඳත් මොන කලසම ඇඳත් මතක තියාගන්න රටේ නීතිය අවභාවිතා කරන්න දෙන්න එපා. නීතිය ආරක්ෂා කළ පොදුවේ ජනතාවට මේ ගංජා සම්බන්ධවත් පොලිස් කාර්යෝ ටික ආරක්ෂා කරන්න කියලාත් මම කියනවා.